අපි වැඩසටහන් දෙකකදී කතා කරා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් එහෙම නැත්නම් භූදර්ශන නිර්මාණය කිරීම පිළිබඳව මේක කොහොමද මේ විෂය පටන් ගත්තේ මොනවද ඔබ මූලික වශයෙන් දැනගෙන සිටිය යුතු මේ විෂය හදාරීමට කියලා අපි ඉදිරි වැඩසටහන් දෙකකදී පසුගිය සාකච්ඡා කරා. මේ වැඩසටහන අපි පොරොන්දු වන පරිදි අවසාන වැඩසටහනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලීන අවශ්‍යතාවයක් සපුරන්න. ඒ තමයි අපි කිව්වා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න. විධිමත් ගමන් මාර්ගයේ තියෙන්නේ උපාධි පාඨමාලාවක් කරා. ඒ උපාධි පාඨමාලාව ලංකාවේ පැවැත්වෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් ෆැකල්ටි එකේ කියන වාස්තු විද්‍යාපීඨයේ තියෙන පාඨමාලාවක් කරා. දැන් උසස් පෙළ මේ වසරට අදාළව අවසන් වෙලා තියෙන නිසා මේ භූමි නිර්මාණ වේදය සඳහා වන බඳවා ගැනීමේ පරීක්ෂණයට හරි මේක ප්‍රසිද්ධ වචන තමයි ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සඳහා දැන් අයදුම්පත් කැඳවලා තියෙනවා. මේ අයදුම්පත් කැඳවීම පිළිබඳව ඔබ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයෙක් නම් උසස් පෙළ අධ්‍යාපනයේ වසර 12ක් තිස්සේ හදාරපු ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් ඔබ දන්නවා කොහොමද විශ්වවිද්‍යාල ප්‍රවේශයට මේ අදාළ UGC එක කියන්නේ යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්ණායක වලට අනුව ඇප්ලිකේෂන් එක පුරවන්නේ කොහොමද ඒ අදාළ පොත ගෙන්නගන්නේ කොහොමද පොත ගෙන්නගන්නේ කොහොමද කියන එකට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය සඳහාත් ඔන්ලයින් ලියාපදිංචි වීමක් අවශ්‍යයි මේ භූමි නිර්මාණ වේදය පාඨමාලාව සඳහා. දැන් මේ වචන විවිධයි. නමුත් මේක අපි ප්‍රසිද්ධ වචනයෙන් කිව්වොත් Bachelor of Landscape Architecture degree. දැන් මේ විශ්වවිද්‍යාලයේ මේක සිංහලට හරවනකොට කියලා තියෙන්නේ භූමි නිර්මාණ වේදය සඳහා වන උපාධි පරීක්ෂණය කියන එක. ඒ පිළිබඳව මම හිතන්නේ ඔබට ඒ පිළිබඳව ගැටලුවක් තියාගන්න අවශ්‍ය නැහැ. දැන් ලංකාවේ මේ විෂය සඳහා වන ආයතනය භූතල සැකසුම්ගේ ශිල්පීන්ගේ ආයතනය කියලා කියන්නේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඉන්ස්ටිටියුට් එක හඳුනාගෙන තියෙන මේ වචන පිළිබඳව මම හිතන්නේ ඇතුළත් වීමේදී ඔබ ශිෂ්‍යෙක් විදියට ඔබට ඒවා විශාල මේ අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට තියෙන කාර්යය තමයි ඔබ අදාළ වසරේ ස්කෝ එක දිස්ත්‍රික් පදනම සඳහා වන කඩේම් පසු කළා මේ අභියෝගතා පරීක්ෂණය කියන්නේ මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඔබ මුහුණ දීලා ඉන් සමත් වෙන්න. මෙතන තමයි ඔබ මේ සඳහා විවිධ මත සමාජගත වෙලා තියෙනවා. මේවත් ඔබ ඒ තරම්ම කතාවට ලක් කිරීමට අවශ්‍ය නැහැ. මම හිතන්නේ ඔබ කෙසේ හෝ කල යුත්තේ ඔබට අවශ්‍ය කඩේම ජය. දැන් ඔබට මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මේ ඔබ පසු කරපු කඩේම් කීපයක් ගැන. ඔබ රජයේ පාසලක හෝ රජ අනුමත පාසලක හෝ එහෙම නැත්නම් පෞද්ගලික පාසලක ලැබුණා. ඔබ මේ විභාග කීපයෙන් දෙකක් හෝ අවම වශයෙන් සමත් වෙලා තියෙනවා. එකක් තමයි පහවසර ශිෂ්‍යත්ව විභාගය. මේක ඔබට ඒ තරම් වැදගත් වුණාට ඔබ පසු කරපු ප්‍රධාන කඩේමක්. ඊට පස්සේ තියෙනවා අපි අපොස සාමාන්‍ය පෙළ විභාගය. ඒ කියන්නේ GC O level කියලා අපි කියන්නේ ඒ විභාගය. ඊට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම මේ වසරේට අදාළව අපොස උසස් පෙළ විභාගය GC O level සමත් වෙලා තියෙනවා. දැන් ඔබ මේ විභාග සඳහා පුහුණුව ලබද්දී ඔබට පැහැදිලිවට මතක ඇති මේ විභාග තුන වෙනත් සංකල්ප තුනක තියෙන විභාග. මේකේ කරුණු මේකේ මායිම වෙනස්. O level වල A level වල කරුණු වල ඒ මායිම වෙනස්. මේ නිසා ඩිසයින් උපාධි කරපු කියන්නේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් විතරක් නෙවෙයි ඔය ඩිසයින් උපාධි කරපු අය දක්නට මට හමුවන්නේ මම හිතන්නේ කාර්තෝකට එක්කෙනෙක් පාටලි එක්කෙනෙක් විතර හම්බුනා. මොකද මම ඒක කියන්නේ මේ ඩිසයින් උපාධි කරපු අයට රැකියාවල් තියෙනවා කියලා බහුල. හැබැයි ඒකත් ඇත්තක් උන්ට රැකියාව තියෙනවා. මොකද ඕන් අනිත් අයට වඩා විශේෂ මේ කාලයට අවශ්‍ය පිරිසක් නිසා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන උපාධිය විශේෂ. ඉතින් ඒ නිසා ඔබ මේ කඩේම ජයගෙන මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම ඔබට තාමත් තීරණාත්මකයි. ඒ නිසා ඔබට මට කියන්න තියෙන්නේ ඔබට සුදුසු විදිය තෝරාගෙන
ඔබ මේ විභාගයට පුහුණුවක් ලබා ගන්න යුතුයි. ඒ සඳහා තියෙන ඔබට තියෙන මාවත ඒක. ඒ සම්බන්ධව තර්ක විතර්ක වලට ලක් වෙන එක නෙවෙයි. එතකොට දැන් ඔබ කල්පනා කරන්න පුළුවන් මේ විෂයේදී මොනවද අපිට තියෙන ඔපචුනිටිස්. මම මේ විභාගයට ආවිල්ලා උපන්දාරයෙක් වුණාත් මොකක්ද තියෙන්නේ? ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් කිව්වට පස්සේ ඔබගේ නමේ ඉදිරියට, ඒ කියන්නේ ඔබ වරලත් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණොත්, චාර්ටර්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණොත් ඔබේ නමට ඉදිරියෙන් ඒ ටයිටල් එක භාවිත කරන්න පුළුවන්. ඒකලා තියෙනවානේ. වෙනත් වෘත්තියන් වල භාවිත කරනවා. ඉංජිනේරු වෘත්තියේදී, වෛද්‍ය වෘත්තියේදී, එහෙම නැත්නම් වෙනත් වෘත්තියන් වල නමේ ඉදිරියේදී භාවිත කරනවා. ආකිටෙක්චර් වෘත්තියේදී භාවිත කරන ඒ වගේ ඔබට භාවිත කරන්න. එච්චර විතරක් නෙවෙයි. ඔබ රැකබලා ගන්න වෘත්ති ආයතනයකට යාමට ඔබ මඟ පෙන්නනවා. ඒ වෘත්ති ආයතනයක් ලංකාවේ මේ වෙලා තියෙන. ඒ වෘත්ති ආයතනය ඔබගේ වෘත්තියේ ගුණාත්මය, ඔබගේ වෘත්තියේදී ඔබට තියෙන යම් ගැටලු නිරාකරණය කිරීමට මේ ආයතනයට බැඳුනාට පස්සේ ඒ ආයතනයේ නීති රීති ඒ ආයතනයත් එක්ක කරගෙන යනවා. අනිත් එක ඔබට තවත් තියෙන ඔබ මේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් උපාධි පාඨමාලාවට ඇතුළත් භූමි නිර්මාණ වේදය පාඨමාලාවට ඇතුළත් ඔබ ගාස්තු ගෙවලා නෙවෙයි. ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න. එහෙනම් ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වෘත්තිකයෙක් කියලා ඔබගේ රටට සේවය කිරීම මම හිතන්නේ ඒක ඔබ ලබන වාක්‍යයක්. ඔබේ දෙමව්පියන් සන්තෝෂ වෙනවා, ඔබගේ අනාගතය සුරකින්න, ඔබේ රට ඔබ නිසා ඉදිරියට ගමන් කරන එච්චර නෙවෙයි. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන වෘත්තිය රටකට සීමා වෙන්නේ නැහැ. ග්ලෝබලි ලෝකයේ ගෝලීය වශයෙන් මේ වෘත්තිකයන් අවශ්‍යයි. ඔබ මේ වෘත්තිය ගැන පොඩ්ඩක් ඕනනම් ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරලා බලන්න. සොයලා බලන්න. මොන තරම් ලෝක රටවල් 84ක් දැනට ඒකාබද්ධ වෙලා තියෙන වෘත්ති ආයතනයක් වෙනුවෙන් ලෝක මට්ටමේ. ඒක කලාප පහකට බෙදලා තියෙනවා. මම ඉස්සෙල්ලා වැඩසටහනේ සාකච්ඡා කළා. ඒ නිසා ඔබ පිවිසෙන්නේ ගෝලීය මාවතකට මේ විභාගයේ ජය ගැනීම තුළ. ඒ නිසා ඔබ කිනම් හෝ ක්‍රමයක් යොදාගෙන මේ පිළිබඳව දැනුවත් වෙලා මේ විභාගයට පෙළේ සිටින්න. මම හිතන්නේ විශාල භාග්‍යයක් ඔබ ලබනවා විශ්වවිද්‍යාලයකට පිවිසීමේදී. විශේෂයෙන්ම මොරටු විශ්වවිද්‍යාලය වගේ තාක්ෂණික විශ්වවිද්‍යාලයකට පිවිසුනහම ඔබට ආපහු මේ අපිට කතා කරන්න දෙයක් නෑ. ඔබ ඒ මාවතේ ඔබට මාවත් විවෘත වෙනවා. එතකොට ඔබට ඒ මාවත් තුළ ගමන් කර හැකියි. මම හිතන්නේ ඔබට ජය ගන්න තියෙන, තනියෙන් ජය ගන්න තියෙන අවසාන කඩේම උපාධිධාරියෙක් වෙන්න සුදුසුකම් ලබා ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් තනිමත් ඔබගේ මතයත් ගොඩනගාගෙන ඒ ඔබත් එක්ක ඉන්න කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් ඉදිරියට යන්න. එතකොට මෙන්න මේ නිසා දැන් මම කියන්නම් මම උසස් පෙළ සමත් වෙලා මම වාස්තු විද්‍යාපීඨයට ආකිටෙක්චර් ෆැකල්ටි එකට එන්නේ හුඟක් ඉස්සර. මට මතක හැටියට 1988. එතකොට ඒ කාලේ මේ තිබුණේ ආකිටෙක්චර් ෆැකල්ටි එකේ තිබුණේ BSc ඔය ඔබාද මුණ දෙන්න යන විභාගෙ නෙවෙයි. MSc විභාගයක් විතරයි. Master of Science විභාගයක් විතරයි. දැන් අද මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්ණායකයන් අනුව ඔබට මේ මාවත වඩාත් පුළුල් කරලා තියෙනවා. ඔබට BSc උපාධි පාඨමාලාවක් තියෙනවා. දැන් ඔබ කල්පනා කරනවා ඇති දැන් ඉන්දියාව වගේ රටක් ගත්තා. ඉන්දියාවේ විශාල වෘත්තියක් ලෙස පැතිරිච්ච එකක් තමයි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්. ඉන්දියාවේ තියෙන්නේ MSc පාඨමාලාවක් විතරයි. පශ්චාත් උපාධියක් විතරයි. ඕන් පශ්චාත් උපාධියෙන් පස්සේ PhD එකක් කරන්න, එහෙම නැත්නම් MPhil එකක් කරන්න යුරෝපයට යන්න. ඉතින් ඔබට තේරෙනවා ඇති ලංකාව වගේ කුඩා රටක ඉඳනොත් ඔබට BSc පාඨමාලාවක් හදාarලා ඒ වගේ උසස් අධ්‍යාපනයක් ලබන්න විදේශක රටවල් වලට යාමේ අවස්ථාවක් ගන්නවා. අනිත් එක තමයි මේ ග්ලෝබලි මේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂය තත්ත්ව පාලනයකට ලක් කරලා තියෙනවා. අධ්‍යාපනික වශයෙන් සහ වෘත්තීය වශයෙන්. ඒකට තමයි අර ග්ලෝබල් ෆෙඩරේෂන් එකක් හැදලා තියෙන රටවල් 84කින් හැදිලා ඒක රීජන් 5කට කඩලා තියෙනවා. එතකොට ඇක්‍රඩේෂන් එකක් යනවා උපාධි පාඨමාලා සඳහා. වෘත්තීය සඳහා ප්‍රොෆෙෂනල් ස්ටෑන්ඩඩ් කොටසක් මේන්ටේන් කරනවා. මේ නිසා ඔබ පිවිසෙන්නේ ගෝලීය වෘත්තියකට. මට කියන්න ඕනුනේ ඔබට පැහැදිලි කරන්න ඕනුනේ මේ වෘත්තියෙන් ඔබට පිටුවහලක් ලැබෙන ඔබගේ අධ්‍යාපනය ඔබගේ වෘත්තිය ජය ගන්න.
දැන් මේවත් සමාජයේ තියෙන සමහර මතිමතාන්තර නිසා ලංකාවේ මේකට හැකියාවක් තියෙනවද? ලංකාවේ මේ වෘත්තියට මිනිස්සු සල්ලි වියදම් කරනවද? ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරන්න පුළුවන්ද? නොඑක් දේවල් තියෙනවා. නැත්නම් ලංකාවට වඩා එළියදී වෙන දේශ රටවල්දී කරා හැකි මේවා ගොඩක් තියෙනවා. එහෙනම් මම අපිට කිව්වා මේකට මේ වැදගත්කම, මේකට සූදානම් වීමේ අවශ්‍යතාවය සහ ඔබ අනාගතයේදී කොහොමද සුරැකෙන්නේ මේ වෘත්තිය තුළ කියන්නේ. මට කියන්න ඕනේ වසර 25ක 26ක අත්දැකීම වාස්තු විද්‍යාපීඨයේ ඉගෙනගෙන ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් විෂයට කාලයක් ගිහිල්ලා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කෙනෙක් වෙලා ආයතනයක වසර 25ක පළමුව තියාගෙන ජොබ් රැකියාව වෙළඳපොළ කොහොමද තීරණය වෙන්නේ ඒක කල්පනා කරගෙන කිනම් හෝ වෘත්තිය රැඳෙන්නේ ඒ පිටුපස තියෙන ඉන්ඩස්ට්‍රීස් එකේ පිටුපස තියෙන කර්මාන්තත් එක්ක. වෘත්තියකට තනිව ඉන්න අමාරු. එතකොට ඒක ටියුෂන් වෙන්න පුළුවන්, ඒක රීප්ලාන්ටිං වෙන්න පුළුවන්, ඒක සඳහා වෙන කොන්ත්‍රාත්කරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලාන්ට් නර්සරි එකක්, එහෙම නැත්නම් රූට් බෝල් ප්ලාන්ට් සකස් කරන මේක විශාලයි. මේ අපි ලංකාවේ හිතනකට වඩා විශාලයි. ඉන්දියාවට ගියොත්, සිංගප්පූරුවට ගියොත්, හොංකොං වලට ගියොත්, චීනයට ගියොත්. ඔබ චීනයේ ඔබ දැකලා ඇති ආසන්න වශයෙන් කාන්තාරයක් ඕන් පරිවර්තනය කරන වනාන්තරයකට. තෙත්බිම් සුරක්ෂිත කරන චීනයේ විශේෂයෙන්ම තියෙන යම් ක්‍රියාවලින් හදා. ඔබට මේවා ගැන සොයා බලන්න පුළුවන් අන්තර්ජාලය. නිසා ඔබ 6 වෙනි මාසයේ සැලසුම් කරලා තියෙන මොරටු විශ්වවිද්‍යාලයේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මුහුණ දීමේ වැදගත්කම ඔබගේ අනාගතය සුරකින විදිය තමයි මම අද වැඩසටහනේ ඔබට කතා කරේ. ඒ නිසා රැඳී සිටින්න ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ලෑන්ඩ්ස්කේප් විත් ප්‍රියංක වැඩසටහන සමග